2024 අප සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රස්ථාර ගාන තමයි මේ තියෙන්නේ. අපි බලමු මේකට කොහොමද උත්තර ලියන්නේ කියලා. ඊට කලින් බලමු මේක ගොඩක් ළමයි අමාරු ප්‍රශ්නයක් කිව්වට ඇත්තටම මේකේ අමාරු කොටස් තියනවද නැද්ද කියන එක. ඉතින් මේකේ රෝමිලාකන් දෙකට එනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ප්‍රශ්න ප්‍රස්ථාර ප්‍රශ්නයක කරන්න තියෙන දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් රෝමිලාකන් 3 මීට කලින් 2011 සාමාන්‍ය පෙළ විභාගයට අහලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඔයාලා පාස් පේපර් පොත හොඳින් කරලා යන කෙනෙක් නම් ඔයාලට ඒ කොටසත් අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි කොටස ඒ වගේම ප්‍රශ්නයක් නොවුණත් 2018 දී ওই වගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ y හරහා හරස් රේඛාවක් ඇඳලා ප්‍රශ්න වර්ගයක් අහලා තියෙනවා. ඔයාලත් ලින්ක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියනවා. ඔයාලා බලන්න. මොකද මේ ප්‍රශ්නේ කරලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නත් කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න මේ 2025 හෝ 2025 එහා විභාග ලියන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. මේකෙන් අහලා තියෙන්නේ වර්ග සතෙහි සමමිතිය සලකා x සමාන 2 වෙන විට y අගය සොයන්න. මේක අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. 2018 ත් මේ වගේ එකක් අහලා තියෙනවා. ඒ නිසා මේකේ සමීකරණයක් නැහැ. අපිට ඉස්සරලාම වෙන්නේ ප්‍රස්ථාරේ දීලා තියෙන කණ්ඩායම් ටික පාවිච්චි කරලා අඳින්න අපි ඇඳලෙමු. x යගේ 2 වෙද්දි තමයි අපිට හිතන දීලා තිබ්බ. දැන් ඔයාලට පේනවා x යගේ 2 වෙද්දි අපිට y කණ්ඩායම්කේ ගන්න පුළුවන් ධන 3යි කියලා. ඉතින් ඒ විදිහට රෝමිලක එකට උත්තර දෙන්න තිබ්බා. රෝමිලකන් දෙකට තමයි ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙන්නේ. කොහොමද අපි ඇඳලම තමයි අර්ථන රෝමිලක එකට උත්තර ලිව්වේ. නිසා දෙකත් අපි කරලා තියෙන්නේ. ඊට පස්සේ රෝමිලකන් 3 කියන්නේ 3 a එකේ කියන ප්‍රස්ථාරය x අක්ෂය ඡේදනය වෙන ලක්ෂ දෙකෙහි කණ්ඩායම් ලියා දක්වන්න. ඉතින් ඔයාලට පේනවා ඡේදනය වෙන ලක්ෂ දෙක ඍණ 1 සහ ධන 3 කියලා අපිට ගන්න පුළුවන්. ඉහත කොටසෙහි කියන්නේ ඒ කොටසෙහි සඳහන් ලක්ෂ දෙකෙහි කණ්ඩාංක සලකා දී ඇති වර්ගසිරිතය y සමානයි ප්‍රකාශනයක් දීලා ඒ ආකාරයට ලියා දක්වන්න කියලා කියන. ඉතින් මේක අපි පන්තිදි කලින්ම ගෙස් කරපු ගාන. ගෙස් කරන්නත් හේතුව 2011 දී මේ ප්‍රශ්නේ මේ විදිහට අහලා තියෙනවා. එතකොට 2023 දී 2011 පේපර් එකට සමාන ප්‍රස්ථාර ගානට සමාන ප්‍රශ්නයක් ඇහුවත් මේ කොටස ඇහුවේ නැහැ. ඒ නිසා 2024 දී මේක අහයි කියලා දැඩි විශ්වාසයක් මගේ තිබ්බා. ඒ නිසා තමයි මම ගෙස් කරේ නැතුව වෙන හේතුවක් නැහැ. ඉතින් මේක ඒ නිසා ලොකු ගැටලුවක් නැහැ. ඔයාලට තියෙන මේ x අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂ දෙක ධන ඍණ මාරු කරලා මෙන්න මේ x ඍණ x ධන p සහ x ධන q කියන තැන් වලට දාන්න. ඒ අනුව අපිට සමීකරණ හැදෙනවා. ඍණ x ධන 1 එනවා. ධන 1 එන්නේ මේ x අක්ෂයේ ඡේදනය වෙන එක ලක්ෂයක් තමයි ඍණ 1. සහ අනිත් එක x ධන 3න් ඡේදනය වෙලා තියෙනවා බලන්න ප්‍රස්ථාරේ. ඒ නිසා අපි ඒ වරහන් ඇතුළට x ඍණ 3 කියලා එක වරහනක් දාලා තියෙනවා. ඉතින් මේකේ මේ ආකාරය ප්‍රකාශ කරන්න කියලා තිබුණේ ඉන්න හොඳයි. ඉතින් ඉදිරියේදී විභාගයකදී වර්ගජ සමීකරණයක්ම ලබා ගන්න කියයි. එහෙම වුණොත් මේ වරහන ඉවත් කරලා වර්ග සමීකරණයක් ලබා ගන්නත් පුළුවන්. ඊට පස්සේ රෝමිලක 4 යනවා y සමාන 1 රේඛාව AB එහා B ලක්ෂවලදී ප්‍රස්ථාරය ඡේදනය කරන්නේ යයි ගනිමු. ඉතින් මෙතනත් තනි කෙලින් ඉරක් y අක්ෂය හරහා ගහනවා. ඉතින් මම ඔකත් ගෙස් කරපු ගානක් පන්තියේදී කොහොමද මේක හදන්නේ කියලා. හැබැයි මම එතනදී එතනින් එහාට දෙයක් කිව්වා. ඒ තමයි මේ කෙලින් ඉරක්. x අක්ෂයට සමාන්තර ඉරක් 2018 දී අහලා තියෙනවා. ඒ නිසා ඔයාලට ඇද ඉරක් එන්න ඉඩ තියෙනවා කියලාත් අමතර කරුණක් විදිහට කිව්වා. ඉතින් ඇද ඉරක් දෙන්නේ කොහොමද? ඒ කරුණු සියල්ලම උගන්වලා තියෙනවා සහ YouTube එකට දාලා තියෙනවා. ඉතින් ඇද ඉරක් ඇහුවේ නැහැ කියන්නේ 2024 2025 පේපර් එකෙත් මෙතනින් එහාට කවදා හෝ දවසක මේක ඇද ඉරක් අහලා මේ ප්‍රශ්නය මේ විදිහටම ගොඩනගන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා අවධානයෙන් ඉන්න. ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ මොකද්ද? එකට වැඩිය y විශාල වෙන x යගේ ප්‍රාන්තරය සොයන්න. ඒ කියන්නේ ඔය y 1 කියලා අපි ඉරක් ඇඳන්නේ. ඔයන්න ඔය ඉරට වඩා අපේ වක්‍ර ප්‍රස්ථාරයේ ඉහළින් ඇති කොටසේ x වල පරාසය සොයන්න. අපි ඉස්සලාම ඉහළින් ඇති කොටස හඳුනා ගන්න ඕන. අන්නේ කොටස තුල x විචලනය වෙන පරාසය s කොච්චරක්ද ඒ ටිකට වැහෙන. එහෙම නැත්නම් ඒ ටිකට ආවරණය වෙන x වල පරාසය තමයි අපෙන් අහන්නේ. ඉතින් අපි එහෙම ඉහළට වැඩි වෙන්න පටන් ගන්න තැන ඉඳලා කඩ ඉරක් ගහමු. ඊට පස්සේ වැඩි වෙලා ඉවර වෙන තැන ඉඳලා කඩ ඉරක් ගහමු. ඉතින් මේ දෙක අතර පරාසය මම දැන් මෙතන හරියටම ප්‍රස්ථාර කොලයක නෙමෙයි ඇඳලා තියෙන නිසා මම දල වශයෙන් ගන්නම්. ඍණ 0.8 ගත්තම ඍණ පැත්තට ධන පැත්තට මම 2.8 ගත්තා. ඒතකොට ඒක විශාල ඍණ 0.8ට වැඩිය විශාලයි x. එහෙම නැත්නම් ධන 2.8ට වැඩිය කුඩායි x කියලා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. එහෙම ලියන්න අමතක වුණොත් සාමාන්‍ය සිංහලෙන්ම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඍණ 0.8ට වැඩිය විශාලයි 2.8ට වැඩිය කුඩායි කියන අදහස එන විදිහට. ඒ අතර පරතරය හරි එහෙම ඕන එකක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එතන AB
ආසන්න දිග පළමුවන දශම ස්ථානයට සොයන්න කියලා කියනවා. ඉතින් ඒ කඩයිරි අතර දෙක අතර පරතරය තමයි අපිට ගන්න වෙන්නේ. ඒ නිසා 2.8යි 0.8යි එකතු කරන්න තමයි වෙන්නේ. මොකද ඒක එකතු කරනවා කියන එක වලට තේරුම් ගන්න වෙනවා. අපිට නැත්තම් මොකක් හරි එක දිග හොයනවනම් අපිට කරන්න තියෙන්නේ පසු කණ්ඩාංකයෙන් පෙර කණ්ඩාංකය අඩු කරනවා. උදාහරණයක් විදිහට මේක ඍණ පැත්තට ගිහින් නැහැ කියමුකෝ. එහෙනම් එකක් කැපිලා තිබ්බ ධන 3ෙන් නම් අනික කැපිලා තියෙන ධන 1ෙන් නම් අපි 3ෙන් එක අඩු කරනවා. නමුත් මෙතන තියෙන්නේ එකක් ඍණ කණ්ඩාංකයක්. එහෙනම් අපි මෙතන උපරිම කණ්ඩාංකයේ තියෙන්නේ 2.8 2.8ෙන් අඩු කරන්න ඕන ඍණ 0.8ක්. එතකොට අඩු කරන්න කියන එක ඍණකුයි ඍණ 0.8 කියන එකට ඍණ කණ්ඩාංකයකුයි නිසා ඒ දෙක ධන වෙනවා. ධන වෙලා ධන වීම තුල අපිට ඒක එකතු කරන්න වෙනවා. නැත්නම් ඔයාලා බුද්ධිය කියන්නේ ප්‍රායෝගිකව බැලුවත් මෙතන සම්පූර්ණ දිග හොයන්න නම් අපි 2.8ට ඍණ 0.8 එකතු ඍණ 0.8 නෙමෙයි 0.8 එකතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට 2024 2025 අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න ගන්නට උත්තර ලියන්න තිබුණා. ඉතින් ඔයාලට තවත් මේ වගේ පුහුණු වෙන ප්‍රශ්න කිහිපයක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක. ඉතින් මේ ප්‍රශ්න හදලා අනිවාර්යයෙන්ම පුහුණු වෙන්න. මොකද මේ පුහුණුව තමයි වැදගත්. ගණිතය කියන්නේ පුහුණු වෙන විෂයක්. තොරතුරු දැනගත් පමණින් ඒ සාමාර්ථයකට යන්න අපහසු විෂයක් තමයි ගණිතය කියන්නේ.